හොඳින් ඇති කියලා. අද වීඩියෝ එක නම් ගෙනල්ලා තියෙන්නේ ඉතුරු කිරීම ගැන. ඉතින් මමත් පෞද්ගලිකව ඉස්සර හිතපු කෙනෙක් තමයි අයියෝ කීයක්වත් එකතු වෙන්නේ නැහැ, කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ, මගේ දෙයක් ගන්න මට ආසාවට හැමදේම අපිට හස්බන්ඩ්ගෙන් ඉල්ලන්න බෑනේ. ඉතින් මගේ දෙයක් ගන්න මට කීයක්වත් ඉතුරු කරගන්න බෑ. ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි මම දැක්කේ Life with Love රොෂානි අක්කගේ වීඩියෝ එකක් money challenge එකක් ගැන. ඇත්තට මේක සති දෙකක් තුනක් අතරට අනිවාර්යයෙන්ම රුපියල් 10000ක් එකතු කරගන්න පුළුවන් money challenge එකක්. ඉතින් මේකට ඕනි වෙන්නේ මෙන්න මේ වගේ චූටි කොලේකුයි එනවද දන්නේ නැහැ. කොටු මේ පැත්තට පහක් මේ පැත්තට පහක් ගහගත්ත කොටු ටිකකුයි මේ වගේ බොක්ස් එකකුයි පුංචි පුංචි පෑනකුයි විතරයි. මේ කලව ගැන ගම් චුට්ටකුත් තිබ්බනම් නියමයි. ඉතින් මේ challenge එක ගැන කිව්වොත් එහෙම සති දෙකක් සති තුනක් අතරතුරදී ඔයාට 10000ක් එකතු කරගන්න පුළුවන්. මේක නම් ඇත්තටම මගේ දෙවෙනි රවුම. මොකද Life with Love එකේ අක්කා වීඩියෝ එක දාපු ගමම මම එකතු කරන්න ගත්ත ඒ කැටේ එකතු කරලා මම අවශ්‍ය දේවල් ගත්තා. ඉතින් මේක එකතු කරන්න මට කුස්සියට පොඩි භාණ්ඩයක් ගන්න. ඇත්තටම මම කුස්සියට දේවල් එකතු කරන්න හරිම කැමතියි. මම වැඩිම වෙලාවක් ගන්නේ කුස්සිය නිසා. මම ඇත්තටම කුස්සියට දේවල් එකතු කරන්න හරිම කැමති කෙනෙක්. මම හිතනවා මේ vlogs බලන ගොඩාක් අය එහෙම ඇති කියලා. ඉතින් කවුරුත් කැමතිනේ Tamanට ආස විදියට ළමංගේ පාරාදීසේ හදාගන්න. ඉතින් මේකේ එකතු වෙන 10000යි තව චූටි ගානකුයි දාලා මට ඕඩි කරලා තියෙනවා එයා ෆයර් එකක් ගන්න. ඒ කියන්නේ අපි ගෙදර ගොඩාක් තෙල් කෑම කනවා වැඩි. ඉතින් මට හිතෙනවා ඒ වෙනුවට තෙල් නොදා හදන්න පුළුවන් එයා ෆයර් එකේ. ඉතින් එහෙම එකක් ගත්තොත් හොඳයි කියලා. ඒක නිසා තමයි මම මේ challenge එක ආයෙම පටන් ගන්න හිතුවේ. ඉතින් ඔයාලත් පොඩි දෙයක් දාගෙන ඒ කියන්නේ මොහරි ආසාවල් තියෙනවනේ ඔයාලට ඒ දේවල් බලලා ගොඩක් කල් සර්ච් කරලා මම සෙඟ එකේ කියන චුටි ගානක් තව වැඩිපුර දාන්න වෙනවා. mega deals megadeals.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ නම් තිබේ ආකාරයට 9000 ගානක්. ඇත්තටම මට ඒක ගන්නත් හිතනවා. හැබැයි ඇත්තටම මම කලින් පාවිච්චි කරලා නැති නිසා මට රෙකමන්ඩ් කරන්න බෑ. ඉතින් අරගෙනම තමයි බලන්න ඕනේ මොන වගේද කියලා. හැබැයි ගොඩක් රිවිව්ස් තිබ්බා ගොඩක් හොඳයි කියලා. බලමු ඉතින් කොහෙන්ද ගන්න කියලා මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් මේ බොක්ස් එකේ මොකද්ද කරන්න කියලා. ඉතින් ඇත්තට මම මේකට කලින් පාරේ සල්ලි එකතු කරේ මෙන්න මෙහෙමයි. මගේ හස්බන්ඩ් සාමාන්‍යයෙන් මට පුළු පඩියම දෙන්නේ නැහැ. මොකද එයාට ටිකක් වියදම් තියනවා සහ බබාලාගේ වියදම ඒ ඔක්කොම හැම දෙයක් මෙයා අයින් කරගෙන ගෙදර වියදමට කියලා මට ගාණක් දෙනවා. ඒ කියන්නේ ග්‍රොසරි අයිටම්, එතකොට මස් මාංශ හැම දෙයක්ම කරන්ට් බිල් වතුර බිල් එයාගේ වගේ මට තියෙන්නේ අර ටික කරගන්න විතරයි. ඉතින් අපි හිතමු එයා මට 30000ක් දුන්නා කියලා. ඒ 30000න් මම කොහොම හරි බලනවා 25000ක් මින් වැඩේ කරගෙන ඉතුරු 5000 ඇත්තටම මේ බොක්ස් එකට දාගන්න. ගිය පාරක් මම එහෙමයි කරේ. ඒ කියන්නේ මම දැන් කඩේ ගිහිල්ලා ඉවරිලා මට රුපියල් 1000ක් අරන් ගියා කියලා හිතන්නකෝ. රුපියල් 800යි ගියේ. ඉතුරු 200න් මම කෙලින්ම ගෙවිලා මේ බොක්ස් එකට දාගන්නවා. මොකද මම හිතන්නේ නැහැ තව ඉතුරු වුණා රුපියල් 200ක් ඒක මම තියාගන්නවා මගේ වැඩ වලට කියලා මම කොහොමවත් හිතන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ඒක වියදම් වුණා. ඒ වියදම් වුණා කියලා හිතලා ඉතුරු වෙච්ච රුපියල් 200 මේ බොක්ස් එකට ගෙනල්ලා ඒක කොටුවක් කපලා දානවා. මේකේ තියෙන කොටු ගැන කතා කරොත් එහෙම මේක එක පිළිවෙලට යන කොටු වගේක් නෙමෙයි. මම මේකේ අන්තිමට පින්තූරයක් දාන්නම්. කොහොමද මේක කොටු කපන්න පුළුවන් විදිහට ලියලා තියෙන ගණන් ටික කියලා. ඇත්තටම ඉතින් රුපියල් 200 175 කොටු එතකොට 500 වැඩිපුරම තියෙන රුපියල් 1000 කොටු මොහොම එකතු කරගෙන ඉතිරි වෙන සල්ලි වලින් තමයි මම මේක කොහොම හරි කරගත්තේ ගිය පාර. ඉතින් මම හිතුවා මේ අලුත් අවුරුදු පටන් ගන්නකොට කොහොම හරි මේ පාරත් මම එහෙමම කරනවා කියලා. මේ තියෙන්නේ ගණන් ටික.
අද මගේ පර්ස් එකේ 20 කොළ ගොඩාක් එකතු වෙලා තිබ්බා. මම ජනවාරි මාසෙටයි එතකොට දෙසැම්බර් 31 නේ අද. ජනවාරි මාසෙටයි පෙබරවාරි මුල වගේ වෙනකනුයි ග්‍රොසරි shopping ගිහිල්ලා ඉවරයි. එතකොට මට ඉතුරු වෙච්ච ගාණ තමයි මේ මංගාව මංගේ 20 කොළ හරියටම මෙතන තියෙනවා 20ක්. ඒ කියන්නේ රුපියල් 400ක් තියෙනවා. මේ 20 කියන්නේ මට රුපියල් 400ක් වුණා. එයා පළවෙනියෙන්ම 400 දාලා කොටුව කපා ගත්තා. ඊළඟට තව රුපියල් 100ක් තියෙනවා. 100 කොටුවකුත් කපා ගන්න පුළුවන්. තව 1000ක් තියෙනවා. මම හිතුවා මේකේ තියෙන ලොකුම ගාණට 1000. ඉතින් ඒක මුලින්ම කපා ගන්න තරමට හරිම ලේසි. මොකද ඉතුරු පොඩි පොඩි ගණන්ටි තියෙන්නේ. ඉතින් රුපියල් 1000ක් මම කපා ගත්තා. ඊළඟට තව රුපියල් 600ක් තියෙනවා. 600 කොටුවකුත් තියෙනවා මේකේ. 600 කපා ගන්න පුළුවන්. හරි දැනට කොටු 4ක්ම කැපිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. කොයිම වෙලාවකින්වත් හැබැයි මේකෙන් නම් සල්ලි ආය අපිට අදින්න යන්න එපා. මොකද එතනම ඔයා සෙල්ෆ් කොහොමද ඒක කියන්නේ? ඔයාගේ හික්වීමටපත් කරගන්න මේකෙන් සල්ලි ගන්නේ නැහැ කියන තැනට නැත්තම් ඉතින් වැඩක් නැහැ මනි චැලෙන්ජ් එක කරලා. ඉතින් මම දන්න විදිහට නම් ගෑනු අපිට නොකරන්න බැරි දෙයක් නැහැ. ඉතින් ඒ නිසා පිටා කොහොම හරි මේකේ සල්ලි ටික එකතු කරගන්න. ඔන්න මම අද කොටු 4ක් කැපුවා. බලමු සති 3ක් මම බලනවා ටාගට් එක සති 2ක් ඇතුළත. ඒ කියන්නේ ජනවාරි 2 වෙනි සතියේ වෙද්දී මගේ උපන්දිනේට මම ගන්න ඉන්න දෙයක්. ඉතින් උපන්දිනේ වෙද්දී මේක මට ගන්න පුළුවන් වේවිද කියලා. ඉතින් අදට මම වීඩියෝ එක නවත්තන්නම්. ඔයාලත් මම හිතනවා මේ වගේම මනි චැලෙන්ජ් එකක් පටන් ගන්නී කියලා. මොකද ඇත්තටම මේක ගොඩාක් වටින දෙයක්. රුපියල් 10000 කියන්නේ පොඩි ගාණක් වුණාට ඇත්තටම මේක එකතු කරනකොට හිතට හරි සහනයක් දැනෙනවා. මේක පිරෙද්දි මේක පළවෙනි බොක්ස් එක මගේ ඉවරෙද්දි මම මාර විදිහට සතුටුයි. මොකද ඇත්තටම මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම බලනවා මේ අවුරුද්ද පටන් ගන්නකොට ලක්ෂේ මාස 3න් ලක්ෂයක් කියලා දෙන්න මට ඒක නම් චුට්ටක් අමාරු වෙයි. මාස 3න් ලක්ෂයක් නැතුව අවුරුද්දක් හරි මාස 6ක් ඇතුළත ලක්ෂයක් හරි එකතු කරලා ටාගට් එකක් දාගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ චැලෙන්ජ් එක කරලා බලන්න. එතකොට ඔයාටම හරිම සතුටක් දැනෙයි මේ මට මෙහෙම සල්ලි එකතු කරන්න පුළුවන් නේද කියලා. ඉතින් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්.